හායි සුබදවසක් ඔබ සියලු දෙනාට. ඩෙඩ් ලිෆ්ට් යන බර ඉසිලීමේ ක්‍රීඩාවේ හැමෝම විශ්වාස කරපු පොදු මතයක් තිබුණා කිලෝග්‍රෑම් 500ක් වගේ බරක් මිනිහෙක්ට ඔසවන්න බෑ කියලා. නමුත් 2016 ජූලි 9 වෙනිදා ඒක බොරුවක් කියලා ඔප්පු කළා එඩි හෝල්. එයා එංගලන්ත ජාතිකයෙක්. එයා ඒ කිලෝග්‍රෑම් 500 එසෙව්වා. එදා එක තමයි වර්ල්ඩ් රෙකෝඩ් එක. ඉතින් එඩිගෙන් අහනවා හැමෝම කොහොමද මේක කළේ? හැමෝම පිළිගත්ත දෙයක් තිබුණා නේද? සයන්ටිස්ට්ලා පවා කිව්වා නේද? සාමාන්‍ය මිනිහෙක්ට උසුලන්න බෑ කියලා කිලෝග්‍රෑම් 500ක්. නමුත් ඔබ එය කළා. කොහොමද? ඒතර එඩි කිව්වා එම නෙමෙයි. මම මගේ මොළයට පණිවිඩයක් දුන්නා. මගේ පුතා කාර් එකක ඉර වුණොත්, කාර් එකක් යට එයා ඉර වුණොත් මං කොහොමද ඒව බේරගන්නේ? මං ඒක හිතෙන් මවාගෙන ඒ වෙලාවේ මම ඒ කිලෝග්‍රෑම් 500 මං එසෙව්වා. ඒ කියන්නේ මම කාර් එක ඔසවනවා වගේ තමයි මේ දේ කළේ. මේ දේෙන් එක දෙයක් පැහැදිලි වෙනවා. ඔබේ මොලේ හඳුනන්නේ නැහැ කුමක්ද ඇත්ත කුමක්ද බොරු කියලා. It doesn't identify what is real or fake. එතකොට එයා ඒ වෙලාවේ ඇක්ටිවේට් කරගත්ත ෆයිට් මෝඩ් එක. එයා මොලේට දැනුම් දුන්නා. මේක කාර් එකක් මගේ පුතායට වෙලා ඉන්නේ මට මේක ඔසවන්න ඕනේ. ඒ ෆයිට් මෝඩ් එක ඇක්ටිවේට් කරගෙන තමයි ඒ දේ එයා කළේ. ඉතින් බලන්න මෙතනින් හොඳ පණිවිඩයක් අපිට දෙනවා නේද? අපිට බෑ කියලා කියන කිසි දෙයක් නැහැ. අපි මොලේට ස්කෑන් කරගත්තොත්, මොලේට උපදෙස් දුන්නොත් මේක අපිට කරන්න පුළුවන් කියලා මොලේ අපිට උදව් කරනවා. ශරීරය එතකොට සකස් කර දෙනවා ඒ වැඩේ කරන්න, උදව් කරන්න. ඉතින් 2016 වෙද්දී ඒක තමයි වර්ල්ඩ් රෙකෝඩ් එක. කිලෝග්‍රෑම් 500 ඩෙඩ් ලිෆ්ටිං. අද වෙනකොට එක වෙනස් වෙලා තියෙනවා. පුළුවන් නම් කමෙන්ට් කරන්න පහලින් මොකද්ද අද වෙනකොට තියෙන වර්ල්ඩ් රෙකෝඩ් එක. ඒ කියන්නේ කිසිම දෙයක් බෑ කියලා නැහැ. ඔබේ අතේ තමයි තියෙන්නේ. ඔබ හිතන විදිය අනුව තමයි තියෙන්නේ. ස්ටියරින් වීල් එක තියෙන ඔබේ අතේ. වාහනේ එලවන්න වෙන්නේ ඔබටයි. වමටද දකුණටද අපි වාහනේ නවත්තනවද රිවර්ස් යනවද මේ හැමදේම තීරණය කරන්නේ ඔබයි. ඒ නිසා ඔබේ ජීවිතයේ තිබෙන්නේ ඔබේ අතේ. හොඳින් මේ දේ අධ්‍යයනය කරලා ජීවිතේ ජය ගන්න. මම ඔබේ පුහුණුකරු රෙක්ස් පිටිගේ ආයෙත් හම්බෙමු.